ආයිබෝවන් අදත් අපි මේ එකතු වෙන්නේ තවත් වැදගත් පැහැදිලි කිරීමක් එක්ක. පාරායනේ තියෙන පොඩි කඩේ ඉඳලා දැවන්ත ගුවන් සේවා දක්වා මේ ව්‍යාපාර ලෝකය හැදිලා තියෙන විදිය ගැන හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ මේ නූතන ව්‍යාපාර සංවිධානවල ව්‍යුහාත්මක රාමුව ගැන. අයිතිය, පාලනය වගේම මේවායේ අරුමුණු එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි මෙතනදී ගැඹුරින් විග්‍රහ කරනවා. හරි අපි බලමු අද මොනවද කතා කරන්න කියලා. ව්‍යාපාර සංවිධාන රාමුව, පෞද්ගලික අංශයේ ස්වභාවය, සංස්ථාගත කිරීමේ බලය, ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් වන සමූපකාර ව්‍යාපාර සහ අවසාන වශයෙන් රාජ්‍ය අංශයේ භූමිකාව ගැන අපි අද කතා කරනවා. මුලින්ම අපි යමු අපේ පළවෙනි මාතෘකාවට. ඒ තමයි ව්‍යාපාර සංවිධාන රාමුව සහ ව්‍යවසායයේ ප්‍රධාන ගෝල දෙක. ඇත්තටම ගත්තොත් මුළු ව්‍යාපාර ලෝකයේම ප්‍රධාන කුළුණු දෙකක් උඩ තමයි හැදිලා තින්නේ. ඒ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. මේ දෙගොල්ලන්ගේම අරමුණු සම්පූර්ණයෙන්ම වෙනස්. අපි ඉස්සෙල්ලාම පෞද්ගලික අංශය පැත්තට හැරලා බලමු. ව්‍යාපාරික අවදානම සහ පරිමාණය අතර ලොකුම සටන තියෙන්නේ මෙන්න මෙතනයි. ඉතින් මේ පෞද්ගලික අංශයේ ස්වභාවය ගැන කතා කරද්දී ඉහළ පුද්ගලික අවධානමේ ඉඳලා සාමූහික ආයෝජනය දක්වා මේවා කොහොමද වර්ධනය වෙන්නේ කියලා අපි බලමු. ඕනෑම ව්‍යවසායකයෙකුගේ සරලම ආරම්භය තමයි තනි පුද්ගල ව්‍යාපාරය කියන්නේ. මෙතනදී එක්කෙනෙක් තමයි සම්පූර්ණ ලාභයම ගන්නෙ. හැබැයි ඒ වගේම දැවන්තම අවදානමක් ගන්න යාමයි. හිතන්නකෝ ව්‍යාපාරය බංකොලොත් වුණොත් මොකද වෙන්නේ කියලා? අයිතිකාරයාගේ පෞද්ගලික ගෙදර වාහනය පවා නැති වෙන්න පුළුවන්. මේකට තමයි අසීමිත වගකීම කියලා කියන්නේ. මේ ව්‍යාපාරයට වෙනම නීතිමය පැවැත්මක් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ නිදාස වෙනුවෙන් ගෙවන්න වෙන ලුකුම වන්දිය තමයි ඒක. හැබැයි ව්‍යාපාරයක් ටිකක් ලොකු වෙද්දී තනි කෙනෙකුට මේක කරගෙන යන්න අමාරුයි නේද? අන්න ඒකට විසඳුමක් විදිය තමයි RAM 980 අංක 30 පනත යටතේ දෙන්නෙකුගේ ඉඳලා 20 දෙනෙක් දක්වා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න. මේක විධිමත් ගිවිසුමක් මත පදනම් වුණත් අර කලින් කිව්ව භයානක අසීමිත වගකීම මෙතනත් ඒ විදියටම තියනවා. අවදානම කීප දෙනෙක් අතරේ බෙදලා ගියත් බය නම් සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ඉතින් මේ බයෙන් බේරෙන්න නම් ව්‍යාපාර ලෝකයට ලොකු පෙරලියක් ඕන වුණා. ඒක තමයි මේ සීමිත වගකීම කියන අපූර්ව සංකල්පය. මෙතනදී ව්‍යාපාරය කියන්නේ අයිතිකාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණු වෙනමම නීතිමය පුද්ගලයෙක්. ව්‍යාපාරය කඩාගෙන වැටුණත් අහිමි වෙන්නේ අර යොදපු ප්‍රාග්ධනය විතරයි. පෞද්ගලික දේපල වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නූතන ව්‍යාපාරික ලෝකයේ දැවන්ත වර්ධනයකට දොරටු විවෘත කරපු මැජික් යතුර තමයි මේක. මේ මැජික් යතුරත් එක්ක අපි යමු ඊළඟ කොටසට. ඒ තමයි සංස්ථාගත කිරීමේ බලය සහ 2007 අංක 0.7 දරන පනත යටතේ එන සමාගම් මොනවද කියන එක. දැන් මේ සීමිත වගකීමත් එක්ක ප්‍රධාන සමාගම් වර්ග දෙකක් කරලියට එනවා. එකක් තමයි පෞද්ගලික සීමිත සමාගම්. මෙතන ඉන්න පුළුවන් උපරිම සමාජිකයෝ 50යි. ඒ වගේම මහජනයාට කොටස් නිකුත් කරන්න මෙයාලට අයිතියක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් පොදු සීමිත සමාගමක් කියන්නේ කොටස් වෙළඳපොළ හරහා මුළු රටෙන්ම වුණත් ප්‍රාග්ධනය එකතු කරන්න පුළුවන් දැවැන්ත යාන්ත්‍රණයක්. පෞද්ගලික අංශයකට යන්න පුළුවන් උපරිම දුර තමයි මේක. දැන් අපි හැරෙමු සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතියක් දිහාට. ඒ තමයි සමාජික සුබසාධනය මූලික කරගත්තු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් වෙන සමූපකාර ව්‍යාපාරය. මෙතන තියෙන ලස්සනම කාරණාව තමයි එක් සමාජිකයෙකුට එක් ඡන්දයකී කියන එක. කෙනෙක් කොච්චර සල්ලි දැම්මත් සාමාන්‍ය සමාගම්වල වගේ මෙතනදී බලයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොමලා සමානයි. සමූපකාර ව්‍යාපාරයක් ඇතුලේ තියෙන පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙතනින් අපූර්වට පැහැදිලි වෙනවා. මේ වගේ සමූපකාරයක් පටන් ගන්න නම් සමාන ආර්ථික හෝ සමාජීය අවශ්‍යතා තියෙන සමාජිකයෝ අඩුම තරමේ 10 දෙනෙක්වත් එකතු වෙන්න ඕනේ. මෙතනදී ලාභය පස්සේ යනවට වඩා සමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටවීම තමයි ප්‍රධාන අරමුණු වෙන්නේ. ඒ නිසාම සල්ලිවලට වඩා මනුෂ්‍යත්වයට සහ සාමූහික යහපැවැත්මට මුල් තැන දෙන සුවිශේෂී ආර්ථික ආකෘතියක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. හරි අවසාන වශයෙන් අපි බලමු රජය ව්‍යවසාය හිමිකරුවෙක් විදියට කටයුතු කරන්නේ කොහොමද කියලා. මේ තමයි රාජ්‍ය අංශයේ භූමිකාව. රජයක් තමන්ගේ දැවැන්ත සම්පත් සහ යටිතල පහසුකම් කළමනාකරණය කරන්නේ ප්‍රධාන මට්ටම් තුනකින්. අමාත්‍යාංශ යටතේ කෙලින්ම පාලනය වෙන රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා, විශේෂ පනත් වලින් හැදෙන සංස්ථා සහ මණ්ඩල තියෙනවා, ඒ වගේම රජයට බහුතර කොටස් අයිතිය තියෙන රාජ්‍ය සමාගම් තියෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයන්නේ මේ ව්‍යුහයන් වරහා තමයි. මේවා අපිට අමුතු දේවල් නෙමෙයි. දුම්රිය, තැපෑල් වගේ දේවල් අයිති වෙන්නේ ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තු වලට.
ලංකා විදුලි බල මණ්ඩලය ලංගම වගේ ආයතන විශේෂ පනත් වලින් ගෙන ආපු රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල. අනිත් අතට ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේ ඒවා අයිති වෙන්නේ රජීය බහුතර කොටස් අයිතිය දරන රාජ්‍ය සමාගම් වලට. මේ දේවල් අපේ එදිනෙදා ජීවිතයත් එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියලා නිකමත හිතලා බලන්න. ඉතින් අපි කුඩා කඩේක තනි පුද්ගල පාලනයේ ඉඳලා ජාතික අවශ්‍යතා නියෝජනය කරන දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණ දක්වාම ව්‍යාපාර හැදෙන විදිය ගැන අද කතා කළා. අවසාන වශයෙන් මෙන්න මේ කාරණාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. පෞද්ගලික පාලනය, ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධනය සහ ජාතික අවශ්‍යතාවය කියන මේ ආකෘතිය අතරින් ආර්ථිකයක් සැබවින්ම ඉස්සරහට ගෙන යන්නේ කුමන ව්‍යුහයද? ඒ තීරණාත්මක ප්‍රශ්නයත් එක්ක අද අපේ මේ පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා. ඒකතු වන හැමෝටම ස්තුතියි.